හායි කොහොමද ඉතින් ඔයාලට මේ වීඩියෝ එකෙන් මම කතා කරන්න හදන්නේ අහුරු පිටින් ගැලවිලා යන අපේ කොණ්ඩේ යන එක නතර කරලා ඉක්මනටම ඒ කියන්නේ දෙගුණයක් වේගෙන් අපේ හිසක ස්වවා ගන්න පුළුවන් සත්කාරයක් ගැන. එහෙනම් අපි බලමු කොහොමද මේක කරන්නේ, ඒ වගේම මොනවද අපිට මේක කරන්න ඕනි වෙන්නේ කියලා. මේක හදාගන්න අපිට අනිවාර්යයෙන්ම ඕනි වෙන්නේ උළුහාල්. උළුහාල් ගන්නකොට අපි උළුහාල් ගන්න ඕනේ රැයක් පැගෙන්න තියලා. උළුහාල් පැගෙන්න දානකොට ඔයාලා මතක් කරලම කරන්න ඕනේ වතුර පොඩ්ඩක් දාන එක. මොකද මේ වතුර අපි ඉවත් කරන්නේ නැහැ. අපේ සත්කාරයට මේ වතුර ටිකක් එකතු කරගන්න හින්දා ඔයාලා මතක් කරලම වතුර ටිකක් දාන්න. මේ විදිහට රැයක් පඟවගත්ත උළුහාල් ටික ඊළඟට අපි කරන්න ඕනේ බ්ලෙන්ඩ් කරන එක. වතුර ටිකයි උළුහාල් ටිකයි දෙකම එකට දාලා තමයි අපි මේ විදිහට මේක බ්ලෙන්ඩ් කරගන්නේ. උළුහාල් ටික හොඳටම කෑලි නැති වෙන බ්ලෙන්ඩ් වුණාට පස්සේ අපි මේකට එකතු කරන්න ඕනි කෝමාරිකා මදය. ඔයාලට මේකට ස්වභාවික කෝමාරිකා අරගෙන මදය සූරලා දාන්නත් පුළුවන්. ඒ වගේම ඔයාලට කඩෙන් ගන්න කෝමාරිකා ජෙල් එකතු කරගන්නත් පුළුවන්. කෝමාරිකා මදයත් මේ විදිහට එකතු කරගත්තට පස්සේ ඊළඟට අපි මේකට එකතු කරගන්න ඕනේ බිත්තරයක්. මේ තුනම හොඳට එකතු කරලා දැන් ඔයාලට කරන්න තියෙන්නේ ආපහු සැරයක් මේ සේරම ටික හොඳට බ්ලෙන්ඩ් කරගන්න එක. ඉතින් මේ සේරම ටික හොඳට බ්ලෙන්ඩ් වුණාට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මේ මිශ්‍රණය හොඳ පිරිසිදු භාජනයකට දාන එක. ඔයාලා මේක කොණ්ඩෙට දාන්න කලින් ඔයාලා හොඳට කොණ්ඩේ පීරගෙන ඉන්න ඕනේ. කොණ්ඩේ අවුල් ගැට නැති වෙන්න හොඳට කොණ්ඩේ පීරගෙන ඉන්න. ඉතින් ඔයාලා මේක කරනකොට කොණ්ඩේ තෙල් ගාලා නම් තියෙන්නේ, තෙල් ගාලා තියෙන කොණ්ඩෙට මේක කරන්න එපා. මොකද එතකොට ඔයාලට ලැබෙන ප්‍රතිඵල අඩු වෙන්න පුළුවන්. හොඳට කොණ්ඩේ පීරගත්තට පස්සේ මේ හෙයා පැක් එක ඔයාගේ කොණ්ඩෙට දාන්න තමයි තියෙන්නේ. මේක කොණ්ඩෙට දාලා ඔයා උපරිම විනාඩි 30ක් තමයි ඉන්න ඕනේ. ඊට පස්සේ විනාඩි 30කින් පස්සේ ඔයාට මේක සෝදලා ඉවත් කරන්න පුළුවන්. මේ සත්කාරය මගින් සාර්ථක ප්‍රතිඵල අරගන්න නම් ඔයා අනිවාර්යයෙන්ම මේක සතියකට දවස් 3ක්වත් කරන්න ඕනි. ඉතින් මේකෙන් අපේ කොණ්ඩේ ගැලවී යන එක නතර වෙනවා වගේම අපේ කොණ්ඩේ දෙගුණයක් වේගෙන් ශක්තිමත්ව වර්ධනය වෙන්නත් උපකාරී වෙනවා. ඉතින් ඔයාටත් අනිවාර්යයෙන්ම මේක කරලා බලන්න කියලා ආදරෙන් මතක් කරනවා.